Hello guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලව අද සාදරයෙන් ආදරයෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් අද මම කරන්න යන්නේ මොකද්ද? අද මම කරන්න යන්නේ hair oil treatment එකක් කරගන්න විදිය ඔයාලට පෙන්නන්න. ඉතින් ඉස්සෙල්ලාම මම මේ මතක් කරන්නේ ඔයාලා කොණ්ඩි පීරන්න ගන්න ඕන මොන විදිහේ පනාද කියලා. මෙන්න මම මේ පෙන්නන විදිහේ පනා ඔයාලා යූස් කරොත් ඔයාලගේ කොණ්ඩේ කැඩිලා යන එක. ඒ වගේම පීරද්දි කොණ්ඩේ ගොඩක් ගැලවිලා යන එක ඔයාලට නතර කරගන්න පුළුවන්. ඒ වගේම කොණ්ඩේ පීරද්දි මේ විදිහට හිමින් කොණ්ඩේ පීරගන්න ඒකට හේතුව අපි වේගයෙන් කොණ්ඩේ පීරවුවොත් ඒ වගේම කොණ්ඩය අග ඉඳලා මුලට තමයි අපි පීරන්න ඕනේ. එහෙම පීරන්නේ කොණ්ඩේ ගැට සහිත ප්‍රමාණය අඩු කරගන්න සහ කොණ්ඩේ ගැලවිලා යන එක නතර කරගන්න. මේ විදිහට හොඳට කොණ්ඩේ පීර ගන්න ඕනේ hair oil treatment එකට කලින්. අපි කොයිම වෙලාවකවත් කොණ්ඩේට තෙල් ගෑවට පස්සේ කොණ්ඩේ පීරන්නේ නැහැ. තෙල් ගන්න කලින් තමයි කොණ්ඩේ පීරගන්නේ. ඉතින් අද මම hair oil treatment එකට use කරන්නේ මම ඔයාලට එදා වීඩියෝ එකක් ගෙනාවන්නේ ගොටුගල hair oil එකක් හදාගන්න විදිය. ඉතින් ඒ oil එකෙන් තමයි මම අද hair oil treatment එක කරන්නේ. අපි බලමු කොහොමද treatment එක කරන්නේ කියලා. ඉස්සෙල්ලාම අපි ගන්න oil එක අපි double boil ක්‍රමයට හෝ මොනියම් විදිහට තෙල් එක යම්කිසි ප්‍රමාණයකට රත් කරගන්න ඕනේ. ඒකට හේතුව අපි මේ දාන තෙල් එක මද රස්නේ වගේ උණුසුම්ම තිබ්බාම හොඳට ස්කබ්ලට ඇබ්සෝව් වෙනවා, කෙස් වලට ඇබ්සෝව් වෙනවා. මෙන්න මේ විදිහට තෙල් එක ඩබල් බෝයිල් කරලා රත් කරගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ පුළුන් කෑල්ලක් හෝ මොකක් හරි අර ආධාරකයක් භාවිතයෙන් අපිට මේක කොණ්ඩේට යොදන්න පුළුවන්. ඉස්සෙල්ලාම ස්කබ්ලට තමයි තෙල් හොඳට දාන්න ඕනේ. අද මම ඉන්න තැනත් එක්ක මට පුළුන් කෑල්ලක් හොයාගන්න තිබ්බේ නෑ ඇත්තටම. ඒ නිසා මම මට පුරුදු විදියට අතින් මේ විදියට කොණ්ඩේට තෙල් දානවා. හොඳට කොණ්ඩේට තෙල් දාලා ඊට පස්සේ අපි හොඳට මේක හිස් කබල මේ සම්බාහනය කරන්න ඕනේ. ඒ වගේම කෙස් අගට මුළු කොණ්ඩේටම මෙන්න මේ විදිහට තෙල් යොදන්න ඕනේ. ඉතින් මේ විදිහට තෙල් යොදලා ඊට පස්සේ පැයක් විතර ඉඳලා ඔයාලට පුළුවන් කොණ්ඩය ෂැම්පු සහ කන්ඩිෂනර් දාලා වොෂ් කරන්න. ඉතින් මේ වගේ තෙල් එකක් නිවසේ හදාගන්න බැරි අයට තෙල් එකක් මිලදී ගන්න ඕනි නම් මෙන්න මගේ Facebook group එක පැත්තට hair care with Samu මම යටින් link එක දාලා තියන්නම්. ඉතින් hair care treatment ගොඩාක් group එකේ දාලා තියෙනවා. ඔයාලට group එකත් එක්ක එකතු වුණොත් ඒ treatment කරලා බලලා ඔයාලගේ කොණ්ඩේ තියෙන ගැටලු විසඳ ගන්නත් පුළුවන්. සතියකට දවස් දෙකක් විතර මේ විදිහට කොණ්ඩෙට ඔයිල් ට්‍රීට්මන්ට් එකක් කරගන්න පුළුවන් නම් ඔයාලගේ කොණ්ඩේ තියෙන ගැටලු කොණ්ඩේ ගැලවිලා යන එක, කොණ්ඩේ කෙස් අග පැලෙන එක, එතකොට දුර්වර්ණ වෙන එක මේ හැමදේම නතර කරලා ඔයාලගේ කොණ්ඩේ ලස්සනට ඔයාලට මේන්ටේන් කරන්න පවත්වාගෙන යන්න පුළුවන්. ඉතින් මේ ට්‍රීට්මන්ට් එකත් කරලා බලන්න. මේක එච්චර දෙයක් නෑ, සරලයි. ඉතින් මම අද කොණ්ඩේට තෙල් ගාන නිසා මට ඒක වීඩියෝ එකකින් ගේන්න ඕනි කියලා හිතුණා. ඉතින් වීඩියෝ එක ඉවරනකම් බලවට ගොඩක් ස්තුතියි. මතක් කරනවා ආදරයෙන් subscribe කරලා නැති අය subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. ඉතින් ඔයාලට සුබ දවසක්. අපි අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙමු.